විසිතුරු වරණ YouTube channel එකත් එක්ක එකතු වෙලා ඉන්න ඔයාලට සුබ දවසක්. අද වීඩියෝ එකෙන් මම කතා කරන්න යන්නේ ගෙදර ලේසියෙන්ම මානෙල් පැලයක් හදාගන්න විදිය. මේ සඳහා මට අවශ්‍ය වෙන්නෙම නැහැ. ඉතින් ඔයාලා වීඩියෝ එක ස්කිප් නොකර දිගටම බලන්නකෝ. මේ වීඩියෝ එකෙන් මානෙල් වල වෙළඳ පොලේ ඇති මිල ගණන් වගේම මානෙල් නෙළුම් හදන හැමෝටම කරදරයක් වෙන මදුරු කීටයන්ටත් විසඳුම මම ඔයාලට කියලා දෙනවා. මේ වෙනකොට විවිධ නෙළුම් ඕලු වර්ග දැනට වෙළඳ පොලේ තියෙනවා. ඉතින් ඔයාලා දන්නවද නෙළුම් මානෙල් ඕලු වල එකිනෙකට තියෙන වෙනස්කම් ගැන? නෙළුම් සහ මානෙල් පිපෙන්නේ උදේ කාලේ. ඒ වගේම ඕලු පිපෙන්නේ රාත්‍රී කාලේ. ඉතින් ඔයාලට මේ පෙන්නන්නේ මගේ මානෙල් වර්ග වලින් කීපයක්. මේ මල් නිසා මගේ ගෙවත්තම හරිම සුවඳයි. මගේ කලින් වීඩියෝ එකේ මම කතා කරලා තියෙනවා මානෙල් නෙළුම් වලට යොදන්න ඕනේ පොහොර පිළිබඳව. මානෙල් නෙළුම් වල ශාක වර්ධනයට දාන්න ඕනේ පොහොර, හැමදාම මල් පිපෙන්න ඕනේ පොහොර පිළිබඳව මම මේක ඔයාලට ගොඩාක් විස්තර කියනවා. ඉතින් ඒ වීඩියෝ එක බලන්න ඔයාලට ගොඩාක් වැදගත් වෙයි ඒ තොරතුරු. එහෙනම් අපි මඩ නැතුව මානෙල් පැලයක් හදාගන්නේ කොහොමද කියලා බලමු. ඉතින් අපි මුලින්ම මේ සඳහා නිරෝගී පැලයක් තමයි තෝරගන්න ඕනේ. ඒ වගේම ඔයාලා අලුත්ම ටයිටේනියම් පෝච්චියක් මේ සඳහා යොදා ගන්නවා නම් ඒ පෝච්චියේ සිමෙන්ති සැර නැති වෙන්න පොල් එලි ටිකක් දාලා දවස් 2-3ක් තියන්න. ඉතින් ඔයාලට මේ වගේ පොට් එකක් නැත්නම් බේසම් වල වුණත් මානෙල් පැල හදාගන්න පුළුවන්. මේ තියෙන්නේ මම ඒ වගේ හදපු මානෙල් කීපයක්.
මේ සඳහා මට අවශ්‍ය වෙන්නෙම නෑ කියලා මම ඔයාලට කීවනේ. අපේ ගෙවත්තේ තියෙන මතු පිටපස් පොට් එකට 4න් 3ක් වෙන විදියට එකතු කරගන්න පුළුවන් මුලින්ම. කුඹුරු වල පස්, වැව් වල පස් උනත් අපිට මේ සඳහා යොදා ගන්න පුළුවන්. ඊට පස්සේ පැලේ හදාගන්න ඕනේ පොට් එකේ ටිකක් අයිනට වෙන්න තමයි. මෙහෙම පැලේ හදාගන්න හේතුව තමයි අපේ පැලේ ලොකු වෙනකොට එකම දිශාවකට ලස්සනට කොළ විහිදලා තියන්න. ඉතින් ඊට පස්සේ ඔස්මොකට් බැලන්ස් තේ හැඳි එකහමාරක් මේ මානෙල් පැලයට එකතු කර ගන්නවා. ඒ වගේම අපි මානෙල් නෙළුම් හදනකොට මදුරු කීටයන්ට පිළියමක් යොදන්න ඕනේ. ඒ සඳහා අපිට චූටි මාළු පැටව් යොදා ගන්න පුළුවන්. සාර්ථකම පිළියමක් විදිහට ඇක්ටාර කෘමිනාශක ස්වල්පයක් අපේ මානෙල් බඳුන් වලට දාන්නත් පුළුවන්. ඉතින් මේ කෘමිනාශක අපේ පස් මාධ්‍යයේ තියෙන තුරාවට මදුරු කීටයන්ට බෝවීමට ඉඩ ලබා දෙන්නේ නැහැ. ඉතින් මම මේ අලුතෙන් බඳුන් කත්ත කරපු මානෙල් පැලයටත් ඇක්ටාර කෘමිනාශක එකතු කරනවා ඉතා ස්වල්පයක්. ඉතින් ඔයාලටත් මේ විදිහට ට්‍රයි කරලා බලන්න පුළුවන් ලස්සනම ලස්සන මානෙල් පැලයක් ගෙදරදිම හදාගන්න විදිය. ඉතින් ඔයාලගෙන් ආදරයෙන් ඉල්ලනවා විසිතුරු අරණ YouTube channel එක subscribe කරලා bell icon එක click කරන්න කියලා. එතකොට අපි දාන අලුත් වීඩියෝ ඔයාලට ලේසියෙන් බලා ගන්න පුළුවන්. දිගටම අපේ YouTube channel එකත් එක්ක රැඳිලා ඉන්න. සුබම සුබ දවසක්.